මේ දිනේ සමරන පක්ෂ විපක්ෂ හැම දේශපාලන හුත්තික විදිහට මම මේ කියන්නේ 2015 ඉඳන් මම මේ කිව්වා මේ කතාව කම්කරුවෝ කියලා මේ ජනාධිපති පුටුවේ වාඩි වෙන හුත්තික පුතාලත් අනිත් දේශපාලන සියලුම දේශපාලන පක්ෂවල හුත්තික පුතාලත් මේ හැමෝටම මම කිව්වා මේ 2015 ඉඳන් අපේ කම්කරු පුජ්‍යලිකාංශයේ කම්කරුවන්ගේ වැටුප බේසික් එක 16 තියෙනවා. ඉතින් මේ හැම හුත්තික පුතෙම මේ පෙට්‍රෝල් ඩීසල් ලාම්පු තෙල් ගෑස් කන බොන දේවල් සේරම වැඩි කරනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුපත් වැඩි කරනවා. නමුත් මේ පුජ්‍යලිකාංශයේ සිකියුරිටි කට්ටියගේ ක්ලීනින් සර්විස් කට්ටියගේ ඊළඟට අසු ගාන කට්ටියගේ ටොයිලට් හොදන කට්ටියගේ ඊළඟට තව කර්මාන්තශාලා 44ක් තියෙනවා. ඒ 44 වැඩ කරන මිනිසුන්ගේ ගාමට ළමයින්ගේ එකේ කර්මාන්තශාලාවල වැඩ කරන ඉන්නවනේ පුජ්‍යලිකාංශයේ කම්කරු. ඒ කට්ටියට 42000 43000 45000යි පඩි හම්බෙන්නේ. ඉතින් මේ පඩියෙන් ජීවත් වෙන්න බෑ. පෙට්‍රෝල් වියදම යනවා 10000ක් විතර. එතකොට මේ ලයිට් බිල, වතුර බිල්, ගෑස් මේවා බලපුවාම කණ්ඩ විදියක් නැහැ මිනිසුන්ට. මේ දේශපාලනය කරන හුත්තික පුතාලා මේ දිනේ කම්කරුවෝ කියලා සමරනවා. උන්ගේ අම්මලාට නිදිපදින්නට ඒවා සමරවුවට මට වෙඩි තිබ්බත් කමන්න නඩු දැම්මත් කමන්න 2015 ඉඳන් මම ඔක්කොටම මහත්මා ගතියෙන් අනේ සර් මෙහෙම වැඩි කරන්න මෙහෙම ජනාධිපතිතුමනි කියලා කතා කරා. මේ එක ජනාධිපති පුටුවේ වාඩි වෙන එක පර බල්ලෙක්වත් මේ ගැන කතා කරන්නේ නැහැ මොකද. හැබැයි යන්තම් අර වතුකම් කරුන්ට 1750ක් දුන්නා. ඒකත් පනතකින් නෙවෙයි. දැන් පනත සම්මත කරනවා නම් කර්මාන්තශාලා 44කට මේ පුජ්‍යලිකාංශයේ සිකියුරිටි කට්ටියට ක්ලීනින් සර්විස් කට්ටියට අතු ගාන කට්ටියට මේ අඩුම තැනින් සංචාරක කර්මාන්තශාලා හෝටල් වල මේ හැම කර්මාන්තශාලා 44ක වැඩ කරන පුජ්‍යලිකාංශ කට්ටිය කම්කරු රුපියල් 16000 බේසික් එකට 45000 43000ට මේ ගන්න. ඉතින් අද මේ එක කැරි පගේක්වත් මේ ගැන කතා කරන්නේ. ඒකින්ද මේක බලන හැම දේශපාලන මේ දිනේ සමරන හැම දේශපාලුවෝ හුත්තික පුතාලා හැම කෙනෙක්ම හැම ජනාධිපති කැරි බල්ලෙක්ම බලපියව මේක මට නඩු දැම්මක් කමන්නේ වෙඩි තිබ්බක් කමන්නේ මම මේක කියන්න ඕන. අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. පුජ්‍යලිකාංශයේ කම්කරුවන්ගේ වැටුප පැය 8ට රුපියල් 2000ක්වත් මේ 2026 කරපියව 2015 නම් 1500ක් කියලා මම කිව්වා. දැන් ඒක හරියන්නේ නැහැ. දැන් 2026ට දැන් 2026 රුපියල් 2000ක්වත් නීතිගත කරන්න ඕන. කියන මේ දේශපාලන හුත්තික පුතාලා මේ පුජ්‍යලිකාංශයේ කම්කරුවන්ගේ වැටුප 2000 පැය 8ට 2000ක්වත් කරපියව කරි බල්ලෝ.